අහලා තියෙනවද පොතක් ඇටොමික් හැබිට් කියලා. මේ මිනිස්සු දෙන්නටම ඔන්න කවුරු හරි කෙනෙක් සිගරට් එකක් දෙනවා කියලා හිතන්න. මම සිගරට් බොන එක නවත්තන්න ඉන්නේ ඒ නිසා මට එපා. මම සිගරට් බොන එක නවත්තපු කෙනෙක් ඒ නිසා මට එපා. කලින් අපි ඉස්සර ඉගෙන ගන්නකොට කිව්වා මේ ඔය ඇටමෝස් කියන ග්‍රීක වචනයකින් තමයි ඇටම් කියන එක මේ වෙලා පරමාණු කියන වචනේ හැදිලා තියෙන්නේ කියලා. දැන් ඇටම් කියන එකත් එක්ක මේ ඔයාලා අහලා තියෙනවද පොතක් ඇටොමික් හැබිට් කියලා. මේ ඔන්න ඔය ඇටොමික් හැබිට් කියන පොතේ තියෙනවා මේ ගොඩක් මිනිස්සු අසාර්ථක වෙන්නේ මේ එයාලා උත්සාහ කරන ක්‍රමය වැරදි නිසා කියලා. හරිද? ඕනිම කෙනෙක් තමන් ඉන්න මට්ටමේ ඉඳන් ඒ කියන්නේ එයා සාර්ථක වෙන්න උත්සාහ කරන විදි තුනක් තියෙනවා. මට්ටම් තුනක් තියෙනවා කියලා කියනවා. පළවෙනි එක තමයි outcomes. හරිද? ඒ කියන්නේ එයාට ලැබෙන ප්‍රතිඵලය ගැන හිතලා මේ ප්‍රතිඵලය આવොත් තමයි මම සාර්ථක වෙන්නේ කියලා හිතනවා. තමයි process එක. ඒ කියන්නේ එයාගේ ක්‍රියාවලිය. මම අද ක්‍රීඩා කළොත්, මම අද එක්සර්සයිස් කරොත්, මම අද ජිම් ගියොත් මට හොඳ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්. මම අද දවස් ඇතුළත පිටු 5ක් ලිව්වොත් මට හොඳ ලේඛකයෙක් වෙන්න පුළුවන්. තුන්වෙනි කට්ටිය තමයි ඔය ඩෙන්ටිටි එහෙම නැත්තම් අනන්‍යතාවය වෙනස් කරමින් හිතන මිනිස්සු. හරිද? එතන තමයි වෙනස තියෙන්නේ. ඔය ඇටොමික් හැබිට් කියන පොතට අනුව ඩෙන්ටිටි බේස්ඩ් හැබිට් එහෙම නැත්තම් තමන්ගේ අනන්‍යතාවය වෙනස් කරමින් පුරුදු ඇති කරගත්තොත් තමයි සාර්ථක වෙන්න ලේසිම විදිහ කියලා එයාලා කියනවා. ඒක මේ මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැනේ. උදාහරණ දෙකක් එක කියන්න. හරිද? දැන් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මේ මිනිස්සු දෙන්නටම ඕනේ සිගරට් බොන එක නවත්තන්න. මේ මිනිස්සු දෙන්නටම ඔන්න කවුරු හරි කෙනෙක් සිගරට් එකක් දෙනවා කියලා හිතන්න. හරිද? පළවෙනි පුද්ගලයා මේක ප්‍රතික්ෂේප කරන්නේ මෙහෙමයි. මම සිගරට් බොන එක නවත්තන්න ඉන්නේ ඒ නිසා මට එපා. දෙවැනි පුද්ගලයා හිතන්නේ මෙහෙමයි. මම සිගරට් බොන එක නවත්තපු කෙනෙක් ඒ නිසා මට එපා. පොඩි වෙනසයිනේ. හැබැයි මේ පළවෙනි කෙනාගේ වෙනස මාර විදියට අපි හිතුවටත් වඩා ලොකු දෙයක් එයාගේ අභ්‍යන්තරයේ තියෙනවා. එයා හිතන්නේ මොකද්ද? මම සිගරට් බොන එක නවත්තන්න ඉන්නේ. එයාගේ හිත ඇතුලින්ම එයා කියනවා නවත්තන්න ඉන්නේ. හැබැයි මම තාම සිගරට් බොන එකෙක් නේද කියලා හිතනව නේද? හැබැයි දෙවෙනි එක හැම නෙමෙයි. දෙවෙනි මිනිස්සයා කියන්නේ කොහොමද? මම දැන් සිගරට් බොන එක නවත්තපු කෙනෙක්. ඒ නිසා මට එපා. ඒක තමයි ඔය ඩෙන්ටිටි බේස්ඩ් හැබිට් කියන එක කියන්නේ. හරිද? තමන්ට වෙන්න ඕනි පුද්ගලයා ඒ අනන්‍යතාවය තමන් තුළ ගොඩනගා ගන්න ඕනේ. ඒක හරියට පොතක් ලියන්න ඕනි කෙනෙක් නම් අද දවස් ඇතුළත එක පිටුවේ ලියන්නේ. හැබැයි ඔයා හිතන්න ඕනි මම තමයි පොත ලියපු ලේඛකයා කියලා. හරිද? ඔයාට හොඳ ක්‍රීඩකයෙක් වෙන්න එහෙම නැත්නම් ජිම් ගිහලා හොඳට ඇඟ හදාගන්න ඕනි. ඔයා අද දවසේ නිකන් ජිම් එකට විතරයි යන්නේ. ඔයා හිතන්න ඕනි මම දැන් ජිම් ගිහිලා ඇඟ හදාගත්ත කෙනෙක් කියලා. අර ඒක තමන්ගේ අනන්‍යතාවය වෙනස් කිරීම තුලින් ඕනිම කෙනෙක්ට තමන් මේ ඉන්න මට්ටමට වඩා වෙනස් මට්ටමකට යන්න පුළුවන් කියන එක පොතේදී කියනවා. හරිද? ඒකට යන්න එයාලා විදි දෙකක් කියනවා. පළවෙනි එක තමයි තමන් වෙන්න ඕනි කෙනා හඳුනා ගන්න ඕනි. දෙවෙනි එක ඒ විදියට හිතන්න ඕනි. ඕකම තමයි මහත්මා ගාන්ධිතුමා කියන්නේ ඔබේ ලෝකයේ තුල ඔබ දැකීමට ආශා කරන වෙනස ඔබ තුලම ඇති කරගන්න. ඒ කියන්නේ ඔයාට වෙන්න ඕනි කෙනා මම එහෙම කෙනෙක් කියලා හිතන්න. ඒක තමයි ඔය ඇටොමික් හැබිට් කියන පොතෙත් එක තැනක කියන්නේ මේ ඔයාගේ අනන්‍යතාවය මත ඔයාගේ හැකියාවන් ගොඩනගා ගන්න. හරිද? එතකොට දැන් හිතන්න මේ අද මේ පාඩමේ මේ පොඩි දෙයක්